නිදුක් නිරෝගී දිනයක් වේවා කියලා මගේ හිතවතුන්ට පතමින් අදත් මම ඔබ වෙත ගෙන එන්නේ තවත් ඉතාම වටිනා කරුණු ටිකක්. මේක අවුරුදු 30ත් 55ත් අතර වගේ ඉන්න මගේ හිතවතුන්ට ඉතාමත් වැදගත් වේවි. ඔබ හිතන්න හිතවතුනි, ලෝකයේ ඇති වුණ heart attack එහෙමත් නැත්නම් හෘදයාබාධ සියල්ලම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම නිසා ඇති වෙනවා කියලාද? නෑ. ඇති වෙන heart attack වලින් 50% වගේ ඇති වෙන්නේ කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍යයන්ගේ පවතින විට. heart attack ඇතිවීමට බලපාන අනුකූල හේතු මොනවද කියලා මම අද ඔබ වෙත ගෙන එනවා. මෙහිදී හදවතේ ව්‍යුහාත්මක හා රුධිර ගමන් කරන නාලවල ඇතිවන තත්ත්ව කීපයක් මූලිකව බලපානවා. එහිදී ස්වයන් සිද්ධි කිරීටක දමනි විච්ඡේදනය, එසේත් නැත්නම් SCAD කියන තත්ත්වය හඳුන්වන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නේ හදවතේ රුධිරය ගමන් කරන ධමනිවල ඇතුළත බිත්තියේ භයානක ඉරීම් ඇති වෙනවා. එම නිසා එම ස්ථානවල රුධිර කැටි ඇති වී හදවතට අවශ්‍ය රුධිරය ඉදිරියට ගලා යාම සම්පූර්ණයෙන්ම වැළකීමක් සිදු වෙන්න පුළුවන්. මෙහිදී හෘදයාබාධ තත්ත්වයක් ක්ෂණිකව ඇති වෙනවා. බොහෝ තරුණ ජීවිත හෘදයාබාධ නිසා අහිමි වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මීට අමතරව කොරොනරි ආර්ටරි ස්පැසම්ස් හෙවත් කිරීටක ධමනිවල ඇතිවන තද වී මිරිකීමක් හා ඉහිල්වීමේ තත්ත්වයක් නිසාද කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය තත්ත්වයේ පැවතියද හෘදයාබාධ ඇතිවන තත්ත්වයක් හඳුනා ගන්න පුළුවන්. මෙහිදීද සිදුවන්නේ කිරීටක ධමනි හෙවත් හදවතේ බිත්තියට රුධිර සපයන ධමනි තදින් මිරිකීම නිසා රුධිරය ගලා යාම සම්පූර්ණයෙන්ම අවහිර වීමෙන් හෘදයාබාධ තත්ත්වයක් ඇතිවීම. මීටත් අමතරව හදවතට රුධිරය සපයන කිරීටක ධමනිවල රුධිර කැටි හෝ රුධිරය සමග ගලා සියුම් යමක් හිරවීම නිසාද එම ධමනී රුධිරය ගලා යාම සම්පූර්ණයෙන්ම අවහිර වෙන්න පුළුවන්. මේ අපි කොරොනරි ආර්ටරි එම්බොලිසම් කියලා හඳුන්වනවා. ධමනිවල හා ව්‍යුහයේ ඇතිවන වෙනස්කම් වලට අමතරව සමහර වෛද්‍ය රෝගී තත්ත්වයන් තියෙනවා හෘදයාබාධ ඇති කරන. පාලනය නොකරන ලද අධි රුධිර පීඩනය මූලික තැනක් ගන්නවා. රුධිර පීඩනය අධික විට හදවතට රුධිරය සපයන ධමනිවල එහෙම නැත්නම් කිරීටක ධමනිවල සියුම් බිත්තිවලට අධික පීඩනයක් ඇති වෙනවා. ඒ හේතුවෙන් ඒ දරා ගන්න බැරිව එම රුධිර ධමනි පුපුරා යාමේ හැකියාවක් පවතිනවා. එහිදී ක්ෂණිකව හෘදයාබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව යම් කාලයක් පවතින ප්‍රදාහික තත්ත්ව හා වෙනත් පද්ධතිවල ගැටලු හේතුවෙන්ද කිරීටක ධමනි බිත්තිවල සිහින්වීමක් සිදු වී කාලයක් සමග ඒ කැඩී යා හැකි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. එයටද හෘදයාබාධ තත්ත්වයක් ඇති වෙනවා. මීට අමතරව දරුණු වෛරස් හෝ බැක්ටීරියා ආසාදන නිසාද කෙලින්ම හදවතට රුධිරය සපයන කිරීටක ධමනි විනාශ වෙන්න පුළුවන්. ඒ නිසාද හෘදයාබාධ තත්ත්ව ඇතිවීමට හැකියාවක් පවතිනවා. ඊටත් අමතරව පාලනය නොකරන ලද දියවැඩියාව තත්ත්වයද කාලයක් පවතින විට කිරීටක ධමනිවල දුර්වල කිරීමක් ඇති වෙනවා. ඒ හේතුවෙන් හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. ස්ලීප් ඇප්නියා කියලා තවත් තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ නිින්දේදී හුස්ම ගැනීම తాවකාලිකව නතර වෙන තත්ත්වයක්. මෙහිදීද සිදුවන්නේ හදවතේ බිත්තියට අවශ්‍ය ඔක්සිජන් මට්ටම නොලැබීම නිසා හෘදයාබාධ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඊට අමතරව දුම්පානය දුම්කොළ භාවිතය නිසා රුධිර වාහිනී වලට හානි සිදුවීමත් අධික මානසික ආතති තත්ත්වයන් වලදී ශරීරයට මුදාහරණ හෝමෝන වල බලපෑම නිසා හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඉතින් හිතවතුනි, මම මේ ඔබ වෙත ගෙනාවේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය අගයක පැවතුණත් හෘදයාබාධ ඇති කිරීමට බලපාන වෙනත් හේතු මොනවාද කියලා. බොහෝ විට මෙම හේතු නිසා ජීවිත නිමා කරන්නේ රටට වැඩදායී තරුණ ජීවිතවීම ලොකු අභාග්‍ය තත්ත්වයක්. මම ඉදිරිපත් කර කරුණු වලින් ඔබ දැනුමක් ලබා ගන්නෙති. තවත් කෙනෙක් දැනුවත් කිරීම සඳහා මේ ෂෙයා කරන්න. මගේ channel එක subscribe කර මා සමග නිරතුරුව රැඳී සිටින ලෙස තාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම අදට ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.